තමන්ගේ පවුලේ අයත් එක්ක දරුදරියන් එක්ක මේ එන ගමන තීරණාත්මක ගමන. අරගෙන ආපු සල්ලි ප්‍රමාණය ඊටම ඉක්මනින් ඉවරුණාට පස්සේ පවුලතට ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. ඒක ලංකාවෙත් එහෙමයි. ෆින්ලන්තේ ආවට පස්සේ ඒක ටිකක් වැඩිපුර වට අත්දකින්න ලැබෙන දෙයක්. ආරාධනා කරනවා ෆින්ලන්තේ ඕනෑම නගරයකින් අපිත් එක්ක එකතු වෙන්න. වට විශේෂ part time රැකියාව අවස්ථා ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ part time රැකියාව full time රැකියාවක් බවට පත් කරගෙන හොඳ work visa එකකට යන්නත් ඔයාලට ඉදිරියේදී හැකියාවක් තියෙනවා. ඒ සඳහා ඔයාලට උදව් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට ෆින්ලන්තයට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ සඳහා යම් සහායක් ලබා ගැනීමට අවශ්‍ය නම් ෆින්ලන්තයට මේ වෙනකොට ඇවිල්ලා ඉන්නවා නම් ඔයාගේ වීසා එක අලුත් කර ගැනීමේදී ඔයාට මොනවා හරි ගැටලු සම්බන්ධයෙන් තියෙනවා නම් ඒක ඔයාගේ මුදල් ගැටලු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ආයුධම් කර ගැනීමේ යම් ගැටලු වෙන්න පුළුවන්. පවුලේ විවිධ ගැටලු වෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම WhatsApp අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න. ෆින්ලන්තය තුළ ඉංග්‍රීසි භාෂාව පමණක් දැනගෙන ඉන්න අයට අවස්ථා කීපයක් තියෙනවා. මොකද බොහෝ විට මෙහි ජීවත් වෙන අයත් මේ වෙනකොට රැකියාව කරන්නේ නැහැ. ඒ කියන්නේ ෆින්ලන්තය තුළ ඉපදිලා ෆින්ලන්තය තුළ හැදී වැඩි ෆින්ලන්තය තුළ අධ්‍යාපනය ලැබූ බොහෝ දිනෙකුත් මේ වෙනකොට රැකියාව නොමැතිව යම් පීඩාකාරී තත්වයක පත් වෙනවා. අයිබෝවන් වෙල්කම්. තරවැත්තුලවා ආදරණීය ෆින්ලන්තයේ සිටගෙන එන තවත් වීඩියෝ එකකට ආදරෙන් මේ ආකාරයට පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා දහසක් බලාපොරොත්තු තියාගෙන ෆින්ලන්තයට එන බොහොමයක් දෙනා ෆින්ලන්තයට එනකොට තියාගෙන ආපු බලාපොරොත්තු ආකල්ප සහ හිතාගෙන ආපු විදිහට ජීවත් වෙනවද? එහෙම නැත්නම් ආවට පස්සේ අපි හිතාගෙන ආපු දේවල් වලට වඩා වෙනස් විදිහට ආකල්ප රැකියාව සහ සේවා ආදී දේවල් වෙනස් වෙන්නේ කොහොමද කියන එක. මේ සේවා අවස්ථාවන්, රැකියා අවස්ථාවන් සහ විකල්ප මොනවද කියලා අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ෆින්ලන්තයට එනකොට හැමෝම තමන්ගේම plan එකක් හදාගෙන එනවා. plan A, plan B ආදී වශයෙන්. ඒ කියන්නේ මම මුලින්ම මෙන්න මේ විදිහට කරනවා. ඒ දේ වැරදුනොත් මම මේ විදිහට කරනවා ආදී වශයෙන් විකල්ප ආකාර කිහිපයක් හිතාගෙන එනවා සාමාන්‍යයෙන්. ඉතින් මේ කොහොම වුණත් ෆින්ලන්තයට එන හැමෝගෙම ගමන එක වගේ වෙන්නේ නැහැ. ඉතින් මේක එක් එක් පුද්ගලයාගේ අධ්‍යාපනික මට්ටම අනුව, භාෂා දැනුම අනුව, අවස්ථාවන් ලබා ගැනීමේ හැකියාව අනුව, ඉතින් මහන්සිලා වැඩ කරන්න තියෙන හැකියාවත් එක්ක විවිධ දේවල් සොයා බැලීමට තියෙන හැකියාව, ආසාව, උනන්දුව මේ දේවල් එක්ක ෆින්ලන්තයට පැමිණෙන හැමෝම එක වගේ වෙන්නේ නැහැ. මේ කියන කාරණාත් එක්ක වෙනස් වෙනවා. ඒ වගේමයි ෆින්ලන්තයට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තනියම එනවට වඩා ෆැමිලි එකක් විදිහට එනකොට එතන තියෙන රිස්ක් එක ඉතාම වැඩි. වියදම ගොඩක් වැඩි. පවුලක් විදිහට එකවර ගොඩ යන්න තියෙන විදිහ අපි කියනවා නම් අපේ භාෂාවෙන් පවුලම එකපාර ගොඩ යන්න තියෙන හැකියාව ටිකක් සාපේක්ෂව දැන් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මුලින්ම ස්ටුඩන්ට් විතරක් ෆින්ලන්තයට එනවා නම් ඒක තමයි මේ වෙලාවෙම කරන්න පුළුවන් හොඳම අවස්ථාව, හොඳම ආයෝජනය සහ හොඳම තීරණය වෙන්නේ. ස්ටුඩන්ට් තමන්ගේ ස්ටඩීස් ටික සම්පූර්ණයෙන් කරගත්තට පස්සේ යම් මට්ටමකට කරගත්තට පස්සේ පවුලේ කට්ටියව ගෙන්න ගන්න පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය. ඒත් එක්කම පවුලේ අය වගේම තමන්ගේ දරුදරියන් මේ පවුලට අයිති වෙනවා. ඉතින් තමන්ගේ පවුලේ අයත් එක්ක දරුදරියන් එක්ක මේ එන ගමන තීරණාත්මක ගමන. ඉතින් මේ තීරණාත්මක ගමනට ඔයාලගේ තියෙන මුදල්, දක්ෂතාවය, අත්දැකීම් වෙනත් රටවලට ගිහිල්ලා තියෙනවා නම් ඒ අත්දැකීම් මේ වගේ ගොඩාක් දේවල් බලපානවා ෆින්ලන්තයට එනකොට. මොකද සමහරක් නැත්නම් බොහෝ දෙනෙක් ගත්තට පස්සේ ෆින්ලන්තය තමන්ගේ පළවෙනි රට විදිහට ස්ථිර පදිංචිය සඳහා තෝරගෙන එන අයත් ඉන්නවා. මීට කලින් වෙන රටවල් වලට ගිහිල්ලා හෝ යන්න උත්සාහ කරලා ඉන්පස්සේ ෆින්ලන්තයට එන අයත් ඉන්නවා. මේ කොහොම වුණත් ඔයා ෆින්ලන්තයට එනකොට බලපාන තවත් විශේෂ කාරණාවක් තමයි බොහෝ දෙනෙක් හිතන්නේ නැති කාරණාවක්. ඔයාගේ වයස සහ පවුල් තත්ත්වයත් ෆින්ලන්තයට එනකොට මේක අනිවාර්යෙන් බලපානවා. ඒ නිසා ඒක නැත් ඔයාලා සැලකිලිමත් වෙන්න කියලා ආරාධනා කරනවා. මේ කොයි ආකාරයකින් ඔයා ෆින්ලන්තයට තනියම හෝ පවුලේ අයත් එක්ක ආවත් රැකියාවක් සොයා ගැනීම සඳහා විශේෂ සැලැස්මක් මේ වෙනකොට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් බොහෝ දෙනෙක් මේ වෙනකොට දන්නවා ෆින්ලන්තය කියන්නේ එහෙම රැකියාව සඳහා පිටත්ව යන රටක් නෙමෙයි. වෙනත් රටවලට නම් අනිවාර්යයෙන්ම රැකියාව අවස්ථා තියෙනවා. ගියාට පස්සේ රැකියාවක් සොයා ගැනීම එහෙම අපහසුතාවයක් නැහැ. නමුත් ෆින්ලන්තය කියන රටට එනකොට විශේෂයෙන් දැනගන්න ඕන කාරණාවක් තමයි අපිට ගැළපෙන රැකියාව නැත්නම් රැකියාව අවස්ථා තියෙනවා, ජොබ් වේකන්සිස් තියෙනවා. ගිහිල්ලා අපිට මාසයක් දෙකක් ඇතුළත රැකියාවක් හොයාගන්න පුළුවන්. අවුරුද්දක් ඇතුළත හොයාගන්න පුළුවන් කියලා එහෙම කන්සෙප්ට් එකක් ෆින්ලන්තය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද බොහෝ විට මෙහි ජීවත් වෙන අයත් මේ වෙනකොට රැකියාව කරන්නේ නැහැ. ඒ කියන්නේ ෆින්ලන්තය තුළ ඉපදිලා ෆින්ලන්තය තුළ හැදී වැඩි ෆින්ලන්තය තුළ අධ්‍යාපනය ලැබූ බොහෝ දිනෙකුත් මේ වෙනකොට රැකියාව නොමැතිව යම් පීඩාකාරී තත්වයක පත් වෙනවා. ඒ කියන්නේ රැකියාව නොමැතිකම වෙන රටවලින් එන අපිට වගේම මේ රටේ තුල ජීවත් වෙච්ච මේ රට තුල අධ්‍යාපනය ලැබපු අයටත් මේ ප්‍රශ්නේ බලපාලා තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි පිටින් එන අපි ගැන කවර කතාවද කියලා ගොඩක් අයට හිතේවි. ඒ නිසා නමුත් ෆින්ලන්තයට එන්න තියෙන ආසාව හෝ මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා නම්
ආපහු අපිට හැරෙන්න බෑ. ඉතින් බොහෝ දෙනෙකුට ෆින්ලාන්තයට ආවට පස්සේ ඒ තියපු අඩිය ආපස්සට ගන්න බෑ. ඉතින් ඒ නිසා ඊළඟට අපි මොකද්ද කරන්න කියන එකයි අපි ටිකක් බුද්ධිමත්ව සැලකිල්ලෙන් බලන්න ඕනේ කාරණාව වෙන්නේ. ඉතින් මේ රැකියාවක් සොයා ගැනීම සඳහා විශේෂයෙන්ම සැලැස්මක් තියාගන්න එක ගොඩක් වටිනවා. ඉතින් ආපු ගමන්ම රැකියාවක් ලැබෙන බවට සහතික කරන්න බැරි නිසා රැකියාව සඳහා හොඳ සැලැස්මක් තියාගන්න එක වටිනවා. ඉතින් මේකට ගොඩක් ඉවසීම, අකණ්ඩ උත්සාහය වගේ දේවල් ගොඩක් වටිනවා. ඉතින් මේ රැකියාවක් සොයා ගැනීම සඳහා ඔයා මේ වෙනකොට යම් මට්ටමක පීඩාකාරී තත්වයක පත් වෙලා තියෙනවා නම් ෆින්ලාන්තයට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා නම් හෝ එන්න බලාපොරොත්තු වෙන තියෙනවා නම් ටිකක් බර වැඩ කරන්න නැත්නම් තමන්ගේ ෆීල්ඩ් එකට එහා ගිහිල්ලා මොනම හරි කමක් නැහැ රැකියාවක් කරන්න හොඳ රැකියාව අවස්ථාවකට යොමු වෙන්න කැමති නම් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ WhatsApp අංකය සඳහන් කරලා තියෙනවා. ෆින්ලාන්තයේ ඕනෑම නගරයකින් මේ සඳහා සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ සඳහා බොහෝ දිනක් මේ වෙනකොට ආයුධම් කරලා තියෙනවා. නමුත් ඒ සියලු දෙනාටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. හේතුව තමයි යාළුවත් එක්ක පොඩ්ඩක් කතා බහ කරලා බැලුවට පස්සේ ඒ සුදුසු වාතාවරණය ගොඩක් අය සතුව නැහැ. ඉතින් ඒ නිසා WhatsApp පණිවිඩයක් යොමු කරලා බලන්න, කතා බහ කරලා බලමු. කරන්න පුළුවන් තියෙන තරමක් දෙයක් තියෙනවා නම් අපි කතා කරලා ඉස්සරහට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒත් එක්කම ඊළඟ කාරණාව තමයි භාෂාව ගැනත් විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් භාෂාව සම්බන්ධයෙන් මේ වෙනකොට බොහෝ දෙනෙක් ගැටලුකාරී තත්වයකට, පීඩාකාරී තත්වයකට පත් වෙලා තිනවා තමන්ගේ වයසත් එක්ක. මොකද කුඩා දරුවෝ නම් නැත්නම් තරුණ වයසේ දරුවෝ නම් ෆින්ලාන්තයට ආවට පස්සේ ෆින්ලාන්තයේ ඉන්න යාළුවොත් එක්ක එහෙම නැත්නම් ඉස්කෝලේ යනවා නම් ඒ වගේ සමකාලීන අයත් එක්ක ගැටෙනකොට ඒගොල්ලෝ භාෂාව ඉතා ඉක්මනින් අල්ල ගන්නවා. ඉතින් වැඩිහිටියන්ට තමයි මේ ප්‍රශ්න බලපාන්නේ. රැකියාව කරන්න වෙන්නේ අම්මට හෝ තාත්තටනේ වැඩිහිටියන්ට. නමුත් ඔයාලගේ වයසත් එක්ක ඔයාලට ෆිනිෂ් භාෂාව ඉගෙන ගන්නවා කියන එක ඒක ලේසි පහසු කාරණාවක් නෙමෙයි කියලා අපි හොඳ ආකාරවම දන්නවා. ඉතින් ඒ නිසා තමයි ෆින්ලාන්තයේ ෆිනිෂ් භාෂාව මුලින් ඉඳන් පිළිවෙලකට A1, A2, B1, B2 ආදී වශයෙන් පිළිවෙලකට ඔයාලට උකී ටෙස්ට් එක දක්වාම. ඒ කියන්නේ ෆින්ලාන්තයේ ෆිනිෂ් භාෂා විභාගයේ සමත් වීම දක්වා මුල සිට ආරම්භ කරලා තියෙන සිංහලෙන් ෆිනිෂ් භාෂාව පුහුණු වෙන්න තියෙන පාඨමාලාව සඳහා ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ දවස්වල අලුත් පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් සිංහලෙන් Tamanට gedara වගේ දැනෙන විදිහට සිංහලෙන් විස්තර කිරීම සහිතව ෆිනිෂ් භාෂාව ව්‍යාකරණත් එක්ක කතා කරන ෆිනිෂ් භාෂාවත් සහ විභාගයට අවශ්‍ය සියලුම කාරණාත් මේ වැඩසටහනත් එක්ක මේ පාඨමාලා කීපයත් එක්ක සම්බන්ධ වෙන ඔයාලට හැදෑරීමේ පුහුණු වීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ සඳහා අවශ්‍යය භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය කියලා හිතන අයටත් පල්ලිය WhatsApp අංකය සඳහන් කරලා තියෙනවා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ ඔස්සේ පණිවිඩයක් යොමු කරලා ඉතාම ඉක්මනින් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. දැන් එතකොට ෆිනිෂ් භාෂාව නැතුව ෆින්ලාන්තය තුල මොනවත්ම කරන්න බැරිද? එහෙම නැහැ. ෆින්ලාන්තය තුල ඉංග්‍රීසි භාෂාව පමණක් දැනගෙන ඉන්න අයට අවස්ථා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම අපේ රැකියාව වැඩපිළිවෙලත් එක්ක නම් ඔයාලට ෆිනිෂ් භාෂාව අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාව හොඳටම ප්‍රමාණවත් අපේ වැඩපිළිවෙලත් එක්ක ඔයාලට part time රැකියාවක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සඳහා උත්සාහ කරලා බලන්න කියලා නැවතත් ආරාධනා කරනවා. ඉතින් මේ ඉංග්‍රීසි පමණක් දැනගෙන ඉන්නකොට මොනවද ලබා ගන්න පුළුවන් අවස්ථා විශේෂය? සාමාන්‍යයෙන් ෆින්ලාන්තය තුල තියෙන කම්පැනිස් ගත්තොත් සමාගම් ගත්තොත් එහෙම හැම එකක්ම ෆින්ලාන්තය තුල තියෙන කම්පැනි නෙමෙයි. ඒ කියන්නේ ෆින්ලාන්තය තුල ශාඛාවක් විදිහට ෆ්‍රැන්චයිස් එකක් විදිහට ක්‍රියාත්මක වෙන ආයතන තියෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර ආයතනවල ශාඛා කොටස් ෆින්ලාන්තය තුල තියෙනවා. ඒගොල්ලෝ වැඩ කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් ඒ නිසා හොඳට ජොබ් වේකන්සියක් හොයලා ඒ සඳහා ඉල්ලුම් කරනකොට හොඳට බලන්න ඕනේ මේ කම්පැනි ආරම්භය කොහෙද කියන එක. මේක 99%ක්ම දෙනා බලන්නේ නැති කාරණාවක්. නමුත් මේක අනිවාර්යයෙන් බලනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි අර ෆිනිෂ් භාෂාව නැත්තම් ෆිනිෂ් භාෂාව ඉගෙන ගන්න තරම් කාලයක් නෑ වගේ නම් අපහසුයි නම් ඔයාගේ වයසත් එක්ක හෝ වෙන ගැටලුත් එක්ක ඔයාට සිද්ධ වෙනවා ෆින්ලාන්තය තුල තියෙන ඉංග්‍රීසි රටවල ආරම්භ කරපු නමුත් ෆින්ලාන්තය තුල ක්‍රියාත්මක වෙන ශාඛා සහිත සමාගම් සඳහා ආයුධම් කරලා බලන්න. ඉතින් මේ ටිප් එක ඔයාලට ගොඩක් වැදගත් කියලා විශ්වාස කරනවා. ඒගොල්ලන්ට ෆිනිෂ් භාෂාව නැතුව හොඳ රැකියාව අවස්ථා ලබා ගැනීමේ අවස්ථාවක් ඔයාලට තියෙනවා. ඉතින් මේ ඔස්සේ මොනවද තියෙන රැකියාව අවස්ථා කියලා මම කතා කරන්න යන්නේ නැහැ. මොකද සමාගම් අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දීර්ඝ කාලීනව ෆිනිෂ් භාෂාව ඉගෙන ගන්න අනිවාර්යෙන් වැදගත් වෙනවා. ෆින්ලාන්තය තුළ දීර්ඝ කාලීනව නැත්නම් ස්ථිරව ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ හැර ඔයාට ටික කාලයක් ෆින්ලාන්තය තුළ ජීවත් වෙලා වෙනත් රටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා ෆිනිෂ් භාෂාව ඉගෙන ගන්න එහෙම උත්සාහයක් දරන්න එපා. ඒක ඔයාට අපරාධයක් වේවි. ඒකත් මතක් කරන්න ඕනේ. ඉතින් වීඩියෝ එක බලන හැමෝම භාෂාවට එකතු කරගන්න නෙමෙයි මම මේ උත්සාහ කරන්නේ. වීඩියෝ එක බලන හැමෝගෙම පොදු අදහස් වලට පොදු ප්‍රශ්න වලට තමයි මේ වීඩියෝ එකෙන් මම උත්තර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඉංග්‍රීසි භාෂාව පමණක් තිබුණත් ඔයාට අපිත් එක්ක එකතු වෙලා ෆින්ලාන්තය තුළ part time රැකියාවක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ආරාධනා කරනවා WhatsApp අංකය සඳහන් කරලා තියෙනවා. පණිවිඩයක් යොමු කරලා විස්තර දැනගෙන එකතු වෙන්න උත්සාහ කරන්න කියලා.
ඒ වගේම තවත් වැදගත්ම කාරණාවක් තමයි ටිකක් ලොකු ළමයිත් එක්ක අවුරුදු 17 18 වගේ ළමයිත් එක්ක ෆින්ලන්තයට ආපු ෆැමිලිස් මේ වෙනකොට ටිකක් පීඩාකාරී තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද ඒ අයගේ වීසා අලුත් කිරීමටත් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනවා. මොකද එයාලා තාම මොන හරි ෆින්ලන්තයට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. වයස අවුරුදු 17 18 වෙලා 18 පැන්නට පස්සේ එයාලට ෆැමිලි එකත් එක්ක වීසා රිනියු කරන්න බෑ. තනියම තමයි වීසා රිනියු කරන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙම තමයි කරන්න වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඒ අයට මට දෙන්න තියෙන පොදු උපදෙස් තමයි වොකේෂනල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකට කොහොම හරි යන්න උත්සාහ කරන්න. මොනම හරි වෘත්තීය පුහුණු වැඩසටහනක් ප්‍රයෝජනයට ගන්න. එතකොට ඔයාට ෆින්ලන්තය තුල තියෙන ෆින්ලන්තයේ ක්‍රමයට අනුගත වෙච්ච අලුත් කුසලතාවයන් මේ වෘත්තීය පුහුණු වැඩසටහන් එක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර මේ වෙනකොට සමහර විට ඔයා ඊට වඩා දේවල් ඉගෙනගෙන තියෙනවා වෙන්නත් පුළුවන්. නමුත් ෆින්ලන්තය තුළ තාම රැකියා අවස්ථාවක් නැත්නම් ඔයාට හොඳම දේ තමයි වොකේෂනල් ට්‍රේනින් එකකට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. ඉතින් වර්තමානයේ වෙනකොට වොකේෂනල් ට්‍රේනින් වලටත් යම් මුදලක් ගෙවන්න වෙලා තියෙනවා ගොඩක් වෙලාවට. මේවා අතීතයේ නම් කලින් නම් මේවට මුදල් ගෙවන්න අවශ්‍ය වුණේ නැහැ වොකේෂනල් ට්‍රේනින් වලට. නමුත් මේ වෙනකොට අපි EU country වලින් නෙමෙයි නිසා අපිට මේවට මුදල් ගෙවන්න සිද්ධ වෙන අවස්ථා බොහොමයක් මම දැකලා තියෙනවා. ඉතින් කොහොම වුණත් ඒකට ආයෝජනයක් විදිහට හිතලා කරගන්න පුළුවන් නම් ඔයාට මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු නිරාකරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වොකේෂනල් ට්‍රේනින් එකක් ෆින්ලන්තය තුළ කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ අර සාමාන්‍ය උපාධියක් හෝ මාස්ටර් එකකට වඩා මේක වෙනස් වෙන්නේ. අර මොනවා හරි අතේ හුරුවට එහෙම නැත්නම් සාමාන්‍ය ලොකු දැනුමක් නැත්නම් පොත් පාඩම් කරලා කරන දේවල් වලට වඩා එහා ගිහිල්ලා එහෙම කරන්න බැරි අයට මේ වෘත්තීය පුහුණුවක් කරලා අනාගතයේ රැකියා ෆින්ලන්තය තුළ ලබා ගැනීමේ හැකියාව තමයි මේකේ තියෙන විශේෂත්වය. ඒතර උපාධියක් කරනවට වඩා මාස්ටර් එකක් කරනවට වඩා පහසුයි ඔයා වොකේෂනල් ට්‍රේනින් එකක් කරලා ෆින්ලන්තය තුළ යම් හෝ රැකියා අවස්ථාවක් ලබා ගන්න උත්සාහ කරන එක. ඒතර මේ වොකේෂනල් ට්‍රේනින් එක ෆිනිෂ් භාෂාවෙන් තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් ඒ නිසා ෆිනිෂ් භාෂාවේ වොකේෂනල් ට්‍රේනින් තියෙන ඒවට ඔයාලට සහභාගී වෙන්න ඉතින් භාෂාව ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අයට අපේ වැඩසටහන ඔස්සේ භාෂාව ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක මතක් කරන්න කැමතියි. ලංකාවේ ගොඩක් අය ලංකාවේ හැමෝම වගේම ෆින්ලන්තයට එන්නේ එක්ක උපාධියකට එහෙම නැත්නම් මාස්ටර් ඩිග්‍රී එකකට. මේ කියන්නේ බැචලර්ස් හෝ මාස්ටර්ස් වලට තමයි ලංකාවේ බොහෝ දෙනෙක් ෆින්ලන්තයට එන්නේ. එතකොට මේ ඔයා ගත කරන කාල සීමාව තුළ යුනිවර්සිටි එකේදී ඔයා හොඳ වෘත්තීය ජාලයක් හදාගන්න සිද්ධ වෙනවා ෆින්ලන්තයේ තුළ ඔයාගේ අධ්‍යාපනය අවසන් වූ වහම රැකියාවක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම්. හිතන්නවා ෆින්ලන්තය තුළ උපාධියකට නැත්නම් බැචලර් එකකට ඇවිල්ලා අවුරුදු අපි හිතමු අවුරුදු 3ක් හෝ 4ක් මේ කාල සීමාව ගත කරලා එළියට ආවට පස්සෙත් ඔයා ෆින්ලන්තය තුළ හොඳ කනෙක්ෂන් එකක් ෆින්ලන්ත ජාතිකයන් සමග කනෙක්ෂන් එකක් ගොඩනගාගෙන තිබුණ නැත්නම් ඔයා ලොකු අපහසුතාවයකටපත් වෙනවා. කොච්චර හොඳ ලකුණු මට්ටමක් එක්ක ඔයාගේ උපාධිය හෝ මාස්ටර් එක සම්පූර්ණ කළත් ඔයාට මෙහි රැකියා අවස්ථා නම් ලැබෙන්නේ නැහැ. ඒක තරයේ මතක් කරන්න ඕනේ. ඒක ලබා ගන්න ඔයාට හොඳම ක්‍රමවේදය තමයි ඉගෙන ගන්න කාල සීමාව තුළදී හැකියතරම් ෆිනිෂ් ජාතිකයන්ව Tamanට ගැළපෙන ජාතික අයව ඇසුරු කරලා එයා ඇත් එක්ක හොඳ වෘත්තීය ජාලයක් හදාගන්න උත්සාහ කරන්න. ඉතින් ඒක තමයි ඔයාට මේ උසස් අධ්‍යාපනය ලබා ගන්න කාල සීමාවන් තුළදී කරන්න පුළුවන් හොඳම දේ. ඉගෙන ගන්නවා වගේම මෙහි අයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තොත් ඔයාගේ අධ්‍යාපන අවස්ථාව ඉවරනවත් එක්කම හොඳ රැකියාවක් සඳහා ආයෝජනය කරගැනීමේ හැකියාවක් තියෙයි කියලා විශ්වාස කරනවා. දැන් අපි හිතමු එහෙමත් ඔයාට කරගන්න බැරි වුණා කියලා. එහෙමත් ඔයාට හොඳ කනෙක්ෂන් එකක් ගොඩනගා ගන්න බැරි වුණා හෝ ගොඩනගාගත්ත සම්බන්ධතාවවලින් රැකියා අවස්ථාවක් ලබා ගන්න බැරි වුණා. එතකොට මොකද වෙන්නේ? දැන් ඔයා ෆේල් වෙනවද? එක්තරා ආකාරයකට එහෙම හිතුණත් එහෙම වෙන්නේ නැහැ ෆින්ලන්තය තුල. මොකද ෆින්ලන්තය තුල අපි හිතමුකෝ දැන් මොන හරි කම්පැනි එකක් තියෙනවා කියලා. ඒතර ඒ කම්පැනියට සම්බන්ධ වෙන්නකොට ඒ කම්පැනිය ගැන දැනගන්න ඒ ආයතන වලින් උපදේශන සේවා ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ රැකියා ආයතන වලින්ම ඔයාට සහාය ලබා ගන්න පුළුවන්. ඉතින් X කියලා රැකියා ආයතනයක් තියෙනවා නම් ඔයාට ඒ රැකියාවක් ඒ අවස්ථාවේ ලබා ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒගොල්ලන්ගේම උපදේශන සේවාව හරහා සම්බන්ධ වෙලා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒගොල්ලන්ගෙන්ම අහන්න පුළුවන් මම ඔයාලගේ කම්පැනියට සම්බන්ධ වෙන්න මොනවද කරන්න ඕනි? මට මොනවද තියෙන්න ඕන දේවල්? මට ෆිනිෂ් භාෂාව ඕනිද? ඉංග්‍රීසි විතරක් ඇතිද? මගේ අධ්‍යාපන සුසුකම් ඇතිද? ඉතින් මෙන්න මේ වගේ ලංකාවේ සාමාන්‍ය කම්පැනි වල ක්‍රියාත්මක වෙන්නේ නැති. නමුත් ෆින්ලන්තයේ බොහොමයක් සමාගම් වල ක්‍රියාත්මක වෙන දෙයක් තමයි රැකියා උපදේශන සේවාව ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව යාළගේ ජොබ් එකක් ගන්න යාළගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් පවා ගොඩක් වෙලාවට තියෙනවා. ඉතින් පුහුණු වැඩසටහන් පිළිබඳ තොරතුරු ඒගොල්ලන්ගෙම අහලා දැනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ දේවල් ගොඩක් වෙලාවට අන්තර්ජාලය හෝ
වෙනත් සමාජ මාධ්‍යයන් වල හෝ වෙනත් පොත්පත්වල හෝ ඇඩ්වර්ටයිස්මන්ට්ස් වල මේවා දකින්න ලැබෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් ඒ නිසා සමහර අය මේක කෙටියෙන් හඳුන්වනවා ෆින්ලාන්තයේ රැකියා අවස්ථා කොච්චර තිබුණත් මේවා සැඟවිලා තියෙන්නේ කියලා. ඉතින් සැඟවිලා තියෙන දේවල් ටික අපි පොඩ්ඩක් උත්සාහ කරලා එළියට ගන්න උත්සාහ කරන එක ගොඩක් වටිනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මේ රැකියා ආයතනවල සහාය ලබා ගන්න අමතක කරන්න එපා. ඔය ස්ටුඩන්ට් කෙනෙක් වෙලා ඉන්න කාල සීමාව තුලදීම මේ රැකියා දෙන ස්ථානත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න උත්සාහ කරන කොට මාරම වැදගත් වේවි. ඊළඟ කාරණාව ඔයාට එහෙමත් රැකියාවක් කරන්න බැරි නම් ඔයාට හිතෙනවා නම් ෆ්‍රීලාන්සිය තුල ඇවිල්ලා තමන්ගේ තියෙන ස්කිල් එකකින් රැකියාවක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඒ නිසා තමයි අපේ මේ අලුත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඉතින් අපේ සමාගමත් එක්ක අපේ කම්පැනි එකත් එක්ක එකතුලා ඔයාට පුළුවන් ඔයාගේ තියෙන කුසලතාවය ආදායම් මාර්ගයක් බවට පත් කරගන්න. ඉතින් ඒ නිසා ඔයා නැවතත් ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ෆ්‍රීලාන්සිය තුල උත්සාහ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමත් ඔයාට හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපිත් එක්ක එකතු වෙලත් ඔයාට ඔයාගේ part time රැකියාව ආරම්භ කරලා ඔයාට සේවා සපයන්නේක් විදියට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සේවා වර්ග රැසක් සමාගම තුල ක්‍රියාත්මක වෙනවා. ඉතින් WhatsApp අංකය සඳහන් කරලා තියෙනවා පල්ලෙහා description එකේදී. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගන්න මොනවද අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලට සපයන්න පුළුවන් සේවාවන්, ඒවා ඔස්සේ ඔයාලට ආදායම් මාර්ගයක් ලබා ගන්නේ කොහොමද? මේක part time job එකක් බවට පත් වෙන්නේ කොහොමද? ආදී වශයෙන් ඔයාට ඔයාගේ ඉන්න සිටි එකත් එක්ක සම්බන්ධයෙන් කතා කරලා විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ ස්වයං රැකියාවක් විදිහට නැත්නම් Tamanටම ෆ්‍රී ටයිම් එකේ මේ part time jobs කිරීමේ හැකියාවක් ෆින්ලාන්තය තුල තියෙනවා. ඉතින් ඒක ගොඩක් පහසු වෙවි. මොකද ෆින්ලාන්තය තුල ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ලොකු මුදලක් ඒ සඳහා ආයෝජනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි තමන් මුලින්ම එකපාර ව්‍යාපාරයක් ආරම්භ කරනවට වඩා තමන් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න මෙන්න මේ වගේ අවස්ථා ප්‍රයෝජනට ගන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. ෆින්ලාන්තය කියන්නේ හරිම අරුම පුදුම රටක්. ඒ කියන්නේ මිනිස්සු පොළොව මත පය ගහලා ජීවත් වෙන රටක්. ඉතින් මෙයාලගේ ජීවිත හරිම අපි ගත්තොත් හරිම සරල ජීවිත තමයි ගත කරන්නේ. ඉතින් ඒක අපි ගොඩක් වෙලාවට තේරුම් ගන්න පරක්කු වෙනවා. ඒ කියන්නේ මම මේ කතා කරන්නේ ෆින්ලාන්තයේ සාර්ථකත්වය ගොඩනගා ගන්න අපිට ඉවසීම ගොඩක් වැදගත් කියන කාරණාව. මොකද ෆින්ලාන්ත ජාතිකයෝ ගොඩක් වැඩ කරන්න ටිකක් හිමීට පොඩි දෙයක් කරන්නත් ලොකු කාල සීමාවක් මෙයාලා ගන්නවා. ඉතින් මේක එයාලගේ ජීවිතයේ රිස්ක් එක ගොඩක් අඩුයි. ගොඩක් work life balance එක මෙයාලා උපරිමයෙන් ක්‍රියාත්මක වෙනවා. කොහොම වුණත් අපිට මේ දේවල් එකපාර තේරුම් ගන්න අපහසු වුණත් ඔයාලට මම මේ කියන කාරණා වැදගත් වේ කියලා විශ්වාස කරනවා. ඒ තමයි ෆින්ලාන්තයේ සාර්ථකත්වය ටිකක් ඉවසීමෙන් ආයාසයෙන් ගොඩනගා ගන්න ඕන දෙයක්. කෙටි මාර්ග හොයාගන්න එක ෆින්ලාන්තය තුළ දීර්ඝකාලීන සාර්ථකත්වයට බලපාන්නේ නැහැ. ඉතින් කෙටි මාර්ග නැතුව තමන්ගේ කුසලතාව වැඩි දියුණු කරගන්න එක තමයි ෆින්ලාන්තයට ආපු දවසේ ඉඳන් ඔයා කරන්න ඕනේ දේ. ඉතින් අපි මොන හරි දෙයක් කරන්න ගියාට පස්සේ ඒ කරන දේවල් වලින් සාමාන්‍යයෙන් 90%ක් විතර අසාර්ථක වෙනවා. අපි ගල් 100ක් විතර ගහද්දි ගල් 90ක්වත් වදින්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඉතින් ඒ අත්දැකීමත් එක්ක මම ඔයාලට කියන්නේ ෆින්ලාන්තය තුළ අපි කරන සෑම දෙයක්ම සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. අපි රැකියාව වලට අයදුම් කරනකොට 100ක් ඒ 100න් එකක්වත් සමහර විට අපිට ඉන්ටර්විව් වලට කෝල් කරන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අසාර්ථකත්වයේ මත ඔයාගේ පාඩම් ඉගෙන ගැනීම තමයි ගොඩක් ෆින්ලාන්තය තුළ කරන්න ඕනි. මේක සමහර අය මාසයක් දෙකක් තුනක් අවුරුද්දක් දෙකක් තුනක් වගේ වෙනස් වෙන්න පුළුවන් එකිනෙකාට. ඒතර තමන්ගේ තියෙන ශේෂ්ත්‍රය, තමන්ගේ උත්සාහය, තමන්ට තියෙන ලැබීම මේ වගේ දේවල් ගොඩක් එක තමන් කරන දේවල් වල සාර්ථකත්වය සහ අසාර්ථකත්වය රඳා පැවතීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කොහොම වුණත් සාර්ථකත්වයේ ඉවසීමෙන් ෆ්‍රීලාන්සර් තුල ගොඩනගා ගන්න කියලා මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා. මොකද ඔයා කාලයක් යම් දෙයක් කරගෙන යනවා නම් ඔයාලට අනිවාර්යෙන්ම ඒකෙන් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද ගොඩක් අය හිතනවා අපි යම් දෙයක් යම් රැකියාවක් හෝ යම් දෙයක් අපි කරගෙන යනකොට ඒ දේ කරලා මාසයක් දෙකක් සතියක් දෙකක් මෙහෙම කරගෙන යනකොට අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැති වුනහම අපි ඒක අතහැරලා දානවා. නමුත් එහෙම කරන්නේ නැතුව ඔයා පටන් ගත්ත දේ ඔයාගේ උත්සාහයෙන් පටන් ගත්ත දේ ඔයා යම් අරමුණක් ඇතුව පටන් ගත්ත දේ යම් කාල සීමාවක් සාර්ථක වෙන්න කරගෙන යන්න නම් ඔයා අනිවාර්යයෙන් යම් කාල සීමාවක් එක සාර්ථකත්වයේ සඳහාම හිතාගෙන ඉවසීමෙන් ගොඩනගා ගන්න අත්‍යවශ්‍යයි. ඉතින් ෆ්‍රීලාන්සර් කියන්නේ අන්න ඒ වගේ රටක්. ඉතින් දීර්ඝ කාලීනව සාර්ථක වෙන්න නම් කෙටි කාලීන ක්‍රියාමාර්ග වලට යොමු වෙන්නේ නැතුව ඔයාලට හැකියාවක් තියෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ මේ ඉදිරි සාර්ථකත්වය සඳහා ඉදිරි රැකියා කටයුතු සඳහා අවශ්‍ය මූලික අඩිතාලම අපිත් එක්ක එකතු කරගන්න. ඉතින් ඒ සඳහා ඔයාලට WhatsApp අංකය වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. මේ විදිහට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනකොට ඔයාට ඉතා විශාල ප්‍රයෝජනයක් තව ලැබෙනවා. ඒ තමයි සම්බන්ධතා ජාලයක් ෆින්ලාන්තය තුළ ගොඩනගා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද අපි ෆින්ලාන්තය තුළ සේවා සපයන සමාගමක් විදිහට ෆින්ලාන්තය තුළ අපි එක නගරයකට සීමා වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ෆින්ලාන්තයේ ඕනෑම නගරයක
මේ සේවාවන් ලබා ගැනීමේ හැකියාවක් සඳහා තමයි අපි මේ වැඩපිළිවෙල ටිකක් රට පුරා ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් මේ රට පුරා ව්‍යාප්ත කරන මේ සම්බන්ධතා ජාලයත් එක්ක ඔයාලා අලුත් අය හඳුනා ගැනීමේ හැකියාවක්, අලුත් රැකියාවලට යොමු වීමේ හැකියාවක්, එකවර part time රැකියා අවස්ථා කිහිපයක් කිරීමේ හැකියාවත් මේ ඔස්සේ ඔයාලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තමන් උදාහරණයක් විදිහට තමන්ට මේ වෙනකොට ඩිග්‍රී එකක් මාස්ටර් එකක් වොකේෂනල් ට්‍රේනින් එකක් තිබුණත් ඔයා කොච්චර උත්සාහ කරත් මේ වෙනකොට ඔයාට ෆින්ලන්තය තුළ යම් රැකියාව අවස්ථාවක් හොයාගන්න බැරි වෙලා තියෙනවා නම් ඔයාට ක්ලීනින් වලින් හරි පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට තව IT දැනුම තියෙනවා නම් මොනවා හරි නිර්මාණය කිරීමේ හැකියාව, සේවා සැපයීම, එහෙම නැත්නම් ඩ්‍රයිවිං හරි කමක් නැහැ. ඔයාට මේ සම්බන්ධයෙන් එකතු වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ සම්බන්ධතා ජාලයක් ගොඩනගා ගැනීම ෆින්ලන්තය තුළ දීර්ඝ කාලීන සාර්ථකත්වයට වැදගත් වෙනවා. අපි ඔස්සේත් ඔයාට ඒ අවස්ථාව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලයි මම මතක් කරන්න උත්සාහ කළේ. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා පවුලේ අයත් එක්ක ජීවිතය සැලසුම් කරගන්න එක ගොඩක් වටිනවා ෆින්ලන්තයට ආවට පස්සේ. මොකද ෆින්ලන්තයට ආවට පස්සේ පවුල් ජීවිත ගොඩක් අයගේ ගැටලුකාරී තත්ත්වයට පත් වෙලා තියෙනවා. පළවෙනි එක තමයි ජීවන වියදම ෆින්ලන්තය තුළ ඉතාම වැඩි. අරගෙන ආපු සල්ලි ප්‍රමාණය ඉතාම ඉක්මනින් ඉවරුණාට පස්සේ පවුලතට ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. ඒක ලංකාවෙත් එහෙමයි. ෆින්ලන්තයට ආවට පස්සේ ඒක ටිකක් වැඩිපුර වට අත්දකින්න ලැබෙන දෙයක්. කොහොම වුණත් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ඉතාම සැලකිල්ලක් දක්වන්න. හේතුව ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට වඩා ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය 100%ක්ම වෙනස්. ඉතින් ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව හොඳ දැනුවත් වීමක් වෙන්න. ළමයි මොනවද ඉගෙන ගන්නේ, ළමයි මොනවද කරන්නේ කියන දේවල් එක. මොකද ළමයින්ගේ වෙනුවෙන් තමයි ඔයා ෆින්ලන්තයට ඇවිත් තියෙන්නේ බොහෝ දෙනෙක්. ඉතින් ඒ වගේම පවුලේ අවශ්‍යතාවය මොකක්ද කියන එක තේරුම් ගන්න. ඇයි අපි ෆැමිලි එකක් විදිහට ලොකු ගාණක් වේදම් කරගෙන ෆින්ලන්තයට ආවේ කියන එක හොඳට තේරුම් ගන්න. ඒක පවුලේ තාත්තා විතරක් අම්මා විතරක් තේරුම් අරන් හරියන්නේ නැහැ. තමන්ගේ දරුවන්ටත් කියලා දෙන්න ඕනි. අපි ෆින්ලන්තයට පවුලක් විදිහට ඇවිත් තියෙන්නේ ලංකාවේ හැමදේම පැත්තකට තියලා ෆින්ලන්තයට ඇවිත් තියෙන්නේ පවුලේ පොදු අවශ්‍යතාවයක් ඔස්සේ. ඉතින් මේ පොදු අවශ්‍යතාවය ගැන පවුලේ සියලු දෙනාම එක හා සමානව අවබෝධයකින් කටයුතු කිරීම ඉතාම වැදගත් ෆින්ලන්තය තුළ ෆැමිලි එකක් විදිහට සාර්ථක වෙන්න. මොකද ෆින්ලන්තයට ආවට පස්සේ පවුලේ 4 දෙනෙක් හෝ 3 දෙනෙක් හෝ දෙන්නෙක් හෝ ඉන්නවා නම් ඒ අය සමානවම පවුලේ බර දරා ගන්න උත්සාහ කරන්න ඕනි. වගකීම ගන්න උත්සාහ කරන්න ඕනේ. තමන්ගේ මට්ටමින් එහෙම නැති වුණත් ෆින්ලන්තය තුළ ඔයාගේ සතුට ඉක්මනින් නැති වෙන්න පුළුවන් විවිධ හේතුන් එක්ක. ඉතින් ඒ නිසා දීර්ඝ කාලීන අරමුණු හොඳට පදනම් සහිත අරමුණු තියාගෙන එන්න පවුලේ හැමෝම මේ ආපු ගමන ගැන හොඳ අවබෝධයකින් ජීවත් වුණොත් ඔයාට පවුල් ජීවිතේ ෆින්ලන්තය තුළ සාර්ථකව සැලසුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම මතක් කරගන්න ඕන කාරණාවක් තමයි ෆින්ලන්තයේ නීති සහ වගකීම් පිළිබඳව හොඳ දැනුවත් වීමක් වෙන්න. ෆින්ලන්තයේ නීති ඉතාම ඉක්මනින් වෙනස් වෙනවා. මේ නීති ටිකෙන් ටික තද වෙනවා. මම මේ නීති කියලා කියන්නේ ෆින්ලන්තයට එන්න තියෙන නීති වලට වඩා ෆින්ලන්තයට ආවට පස්සේ ෆින්ලන්තය තුළ ජීවත් වෙනකොට අපිට අත්දකින්න ලැබෙන නීති සම්බන්ධයෙන්. ඉතින් මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියාගෙන එන්න. එහෙම නැති වුණොත් ඔයාට මෙහි නීතිමය කටයුතු ඔස්සේ දැනුවත් වීම අඩු වුණොත් ඔයා යම් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. ඉතින් නියමිත ක්‍රියාපටිපාටි අනුගමනය කරලා ෆින්ලන්තය තුළ හොඳින් ජීවත් වෙන්න උත්සාහ කරන්න. ෆින්ලන්තය බලාපොරොත්තු වෙන්නේ ෆින්ලන්තයට විශ්වාසදායී පුරවැසියෙක් ෆින්ලන්තය තුළ නිර්මාණය කරන්න. ඉතින් ෆින්ලන්ත ජාතිකයෙක් නොවුනත් අපි හැමෝම වෙනත් රටකින් ආවත් දුර ඈත රටකින් ෆින්ලන්තයට ආවත් ෆින්ලන්තයට ගැළපෙන ආකාරයට ෆින්ලන්තයේ විශ්වාසය දිනාගත පුරවැසියෙක් වෙන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට ෆින්ලන්තය තුළ ගමන වර්ධින එකක් නැහැ කියලා විශ්වාස කරනවා. ඉතින් අවසාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ෆින්ලන්තයේ අවස්ථා තියෙන රටක්. ඒ වගේම අවස්ථා අවමෙන් අපිට ලබා ගන්න හැකියාව තියෙන රටක්. හේතුව අපිට බාධා ගොඩක් තියෙන නිසා. කොහොමද හැමෝටම එකම ප්‍රතිඵල ෆින්ලන්තය තුළ ලබා ගන්න හැකියාවක් නැහැ. සමහර අය ඇවිල්ලා අවුරුද්දකින් කරගන්න දේවල් සමහර අයට අවුරුදු 3-4ක් ගත වෙනවා කරගන්න. සමහර අය අවුරුද්දකින් කරන දේවල් සමහර අය මාස කිහිපයකින් කරගන්නවා. ඉතින් ඒ නිසා හැමෝම අනිත් අයව සංසන්දනය කරන්නේ නැතුව තමන්ගේ ජීවිතයත් එක්ක හැමෝම තමන්ගේ වැඩ පිළිවෙලක් ඔස්සේ ෆින්ලන්තය තුළ ජීවත් වෙන්න උත්සාහ කරන්න කියලා මම ආරාධනා කරනවා. එහෙම නැති වුණොත් ලංකාවේ තිබෙච්ච තරඟකාරී පෞල් රටාව ෆින්ලන්තය තුළ බලාපොරොත්තු වෙන්න එපා. ඒක එහෙම කරන්න එපා. අසල්වැසි අයත් එක්ක තමන්ගේ ජීවිතය සංසන්දනය කරන එක සම්පූර්ණයෙන්ම වැරදි, විශේෂයෙන්ම ෆින්ලන්තය තුළ. ඒ නිසා අලුතෙන් ආපු අය ඉක්මනින් දේවල් කරાવી සමහර වෙලට. නමුත් ඇවිල්ලා කාලයක් ගත වෙච්ච අය තාම ජීවිතේ එක තැන තියනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කලින් ආපු අය ඊටාම ඉහළ තැන් වලට මේ වෙනකොට ගිහින් ඇති. අලුතෙන් ආපු අය මේ දේවල් බලලා හොඳ මොටිවේෂන් එකක් අරගෙන ඒ වෙනුවෙන් උත්සාහ කරන්න කියලා ආරාධනා කරනවා. මොකද හැම දෙයකම දෙපැත්තක් තියෙන නිසා. ඉතින් මේ විදිහට බලනකොට හැමෝටම ෆින්ලන්තය තුළ එකම අවස්ථා, එකම ප්‍රතිඵල නොලැබුණත් හැමෝටම හොඳ අවස්ථා, හොඳ ජීවිතයක්, හොඳ සාර්ථක ජීවිතයක් ෆින්ලන්තය තුළ ලබා ගන්න හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දේවල් ටික ලබා ගන්න ඔයාගේ උත්සාහය, ධෛර්යය, කැපවීම
එක අරමුණක් ඔස්සේ වැඩ කිරීම කියන කාරණාත් එක්ක ඔයාගේ හොඳ ඇටිටියුඩ් එකක් තියෙනවා නම් ආරාධනා කරනවා ෆින්ලන්තයේ ඕනෑම නගරයකින් අපිත් එක්ක එකතු වෙන්න. ඔයාට විශේෂ part time රැකියාව අවස්ථා ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ part time රැකියාව full time රැකියාවක් බවට පත් කරගෙන හොඳ work visa එකකට යන්නත් ඔයාට ඉදිරියේදී හැකියාවක් තියෙනවා. ඒ සඳහා ඔයාට උදව් කරන්නත් බලාපොරොත්තු වෙනවා. දැනුම, භාෂාව, කැපවීම, සාර්ථකත්වයේ සඳහා ගොඩක් වැදගත් කාරණාවක්. ඉතින් හොඳ සැලැස්මක් තියාගෙන ෆින්ලන්තය තුළ ඔයාගේ ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ කරන්න. ඒ වගේම මතක් කරන්න කැමතියි මේ වෙනකොට ෆින්ලාන්තයට එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ සඳහා යම් සහායක් ලබා ගැනීම අවශ්‍ය නම් ඒ සඳහාත් ඔයාලට WhatsApp අංකය සම්බන්ධයෙන් එකතු වෙන්න පුළුවන්. ඒ වගේම ෆින්ලාන්තයට මේ වෙනකොට ඇවිල්ලා ඉන්නවා නම් ඔයාගේ වීසා එක අලුත් කර ගැනීමේදී ඔයාට මොනවා හරි ගැටලු සම්බන්ධයෙන් තියෙනවා නම් එක්ක ඔයාගේ මුදල් ගැටලු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ආයුධම් කර ගැනීමේ යම් ගැටලු වෙන්න පුළුවන්. පවුලේ විවිධ ගැටලු වෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම WhatsApp අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න කරන්න පුළුවන් දෙයක් නම් අනිවාර්යයෙන්ම ඔයාලා කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ කීප දේවල් එක්ක ෆින්ලාන්තයේ සිට අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.